සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අදත් හසිට් ටෙක්වර්ක් YouTube channel එකට. අද කියලා දෙන්න ආවේ ඔයගලන්ට AI music හදන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු AI music හදන්නේ කොහොමද කියලා. අපි යම් වීඩියෝ එකට යන ඇප් එක ඕපන් කරගන්න ඕන. ඊට පස්සේ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕන සුනෝ AI music කියලා. ඊට පස්සේ මෙන්න මෙතන උඩින්ම එන ලින්ක් එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයගලන්ට සුනෝ AI app එක ඕපන් වෙයි. ඊට පස්සේ ඕගොල්ලෝ මෙතන දැන් home tab එකකින් ඉන්නේ. ඕගොල්ලෝ create tab එකට එන home tab එකේ පහළින්ම තියෙන create tab එක ඕපන් කරගන්න. අන්න විදිහට open එක create කරන දැන. මේ තියෙන්නේ මම මේ හදපු ටිකක්. මේ මෙන්න මෙතන. ඔයගලන් මුලින්ම මම මේ එකක් පෙන්වුවා ඔයගලන්ට. අන්න ඒ ටික තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඊට පස්සේ chat GPT එක on කරගන්න. new tab එකක් open කරලා chat GPT එක open කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් ask anything තියෙන බාර් එකේ ඔයගලන් කැමති සෝන් එක දාගන්න. ඒ කියන්නේ මෙතනින් ඔයගොල්ලෝ ගන්නකෝ පූස ගැන වගේ. ඔයගලන්ට ඉංග්‍රීසියෙන් හදන්න පුළුවන් මියුසික්. මම හදන්නේ සිංහලෙන්. අංගව පූස ගැන සින්දුවක් සිංහල කියලා. ඊට පස්සේ එන්ටර් බටන් එක එවුවා. ඊට පස්සේ මෙයා දෙනවා පූස ගැන සින්දුවක්. එලක්කන් ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මෙතන මේ ඔක්කොම ටික නැත්නම් මේ මෙතන ටික විතරක් කොපි කරගන්න පුළුවන්. නැත්නම් මේ ඔක්කොම ටික කොපි කරගන්න. මේ විදිහට. ඊට පස්සේ කොපි කියන තැන ඊට පස්සේ ඔයගොල්ලෝ ආය යන්න සුනෝ AI app එකට. ඊට පස්සේ මෙතන song description කියලා තියෙන්නේ. අන්න එතනට මේක paste කරගන්න. ඊට පස්සේ මේ දෙවනි පදේ ඒ ටික කපා ගන්න. ඊට පස්සේ paste කරගත්තට පස්සේ ඔයගලන්ට මෙතන ස්ටයිල් එහෙම දාන්න පුළුවන් රැප් ඒ පොප් ඒ වගේ ඔය ස්ටයිල් දාන්න පුළුවන්. නැත්තම් නිකම්ම ඔයගොල්ලෝ හදනවා නම් මෙතන create කියන බටන් එක ඔබ. ඊට පස්සේ මෙයා create කරලා දෙනවා. දැක්කනේ එක දිගට හතරක්. ටිකක් වෙලා යනවා මේක create වෙන්න.
දෙකක් ඇස්තක දිලිසෙන තාරකා වාගේ බිත්තර සුවඳට දුවගෙන යයි ගේ අතුලේ රජා වාගේ සැරිසරයි මියාව මියාව පුංචි පුසා සිනාසෙන්න හිතට සතුට දාසා මිතුරෙක් වාගේ දවස පුරා පුසාලක් නංගයක් හිස්වා හිරුදාවම ඉස්සරහටයි පාසල් බෑගය පාරට එළිය ගලයි පදවර බිමට ඇවිදින් එන සෑම විටම දැක්කම ඒ විදිහට අපිට ඕන එකක් අම්මටද තාත්තටද සීයටද ඕන කෙනෙක්ට හදන්න පුළුවන් මියුසික්. නැත්නම් ඔයාට හරි හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හොඳ ඇති කියලා. ඔයගලන් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ගෙනා කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් උදාගෙන යන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න මියුසික් හදලා මියුසික් හොඳට ප්ලේ වුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්